ඔයාලත් අම්ල පිත්තේ නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝගයෙන් දුක් විඳින කෙනෙක්ද? ඉතින් ඔයාලට මොනතරම් ප්‍රතිකර්ම කරත් ඒ ප්‍රතිකර්ම වලින් වැඩක් උනේ නැද්ද? ඉතින් එහෙනම් මෙන්න හරි අපූර්ව ප්‍රතිකර්මයක් අරන් ආවා. ඔයාලට පේනවද මේ මගේ අතේ තියෙන්නේ මොනවද කියලා දන්නවද? මේ තියෙන්නේ කෙසෙල් බඩ. හැබැයි කෙසෙල් බඩ කිව්වට මේ අලු කෙසෙල් බඩයක්. ඉතින් අලු කෙසෙල් බඩෙන් ඔයාලගේ ગેස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවට මොඳ කරගන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝෙන් පෙන්නන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ අවසාන තෙක් බලන්න. බැලුවොත් මේ අපූර්ව ප්‍රතිකර්මයෙන් තවත් ජීවිත කාලෙටම හැදෙන්නේ නැහැ මේක හරියට ප්‍රතිකර්ම කරගත්තොත්. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි යම් වීඩියෝ එකට. මුලින්ම අපි කරගන්න ඕන කෙසෙල් බඩයක් අරගන්න ඕන. හැබැයි මම මුලින් කිව්වා වගේම අලු කෙසෙල් බඩයක් තෝරා ගැනීම විශේෂයි. මොකද වෙන කෙසෙල් බඩ ගන්න එපා. ඒවයි ඖෂධ ගුණය නැහැ. අලු කෙසෙල්. ඔයාලා දන්නවා ඉතින් අලු කෙසෙල් බඩයක් අරගෙන ඒක මෙන්න මේ විදිහට පතුරු ටික ගලවලා වෙනම බඩේ ඉවත් කරගන්න. ඔයාලට පේනවා ඇති අලු කෙසෙල් බඩේ හැදෙන්නේ කැම් පීදිච්ච කනක් හැදිච්ච ගහක විතරයි. නැත්තම් නිකන් ගස්වල බඩ හොයන්න යන්නත් එපා. ඒව ඇත්තෙත් නැහැ. ඉතින් අලු කෙසෙල් කන වැටිලා කැපුවට පස්සේ ඒ බඩේ කොටස අරගෙන ඉතින් උයලා කනෝනේ අපි. ඔයාලා දන්න අලු කෙසෙල් බඩ තරම් ಗುಣ කෑමක් නැහැ. මම හිතන විදිහට ඔයාලගේ බඩ වැඩේ රෝග වලට උනත් හොඳයි. ඉතින් ඒකෙන්ද ඒක ගැන බය වෙන්නත් එපා බොන්න. මොකද අලු කෙසෙල් බඩයක් කොටලා මිරිකලා මේ විදිහට ගත්තා කියලා කිසිම විසක් හැදෙන්නේ නැහැ. මොකද මේවා ඉස්සර අපේ මුතුන් මිත්තන් හදපු බෙහෙත් වර්ග. පෙරණි පොතක සඳහන් වෙච්ච විදිහට මම අරන් ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පුංචිට කපාගෙන මම මේක කොටා ගන්නවා. ඔයාලට පෙන්නන්න මම ක්‍රමක්‍රමයෙන්. ඉතින් ඇත්තටම වටිනාකම ඉහළයි. මොකද අලු කෙසෙල් බඩයක් හොයන එක තමයි මම හිතන විදිහට ඔයාලට අමාරු වෙන්නේ. නැත්තම් මේක කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ නේ. මොකද අලු කෙසෙල් කනක් කැපුවම අනිවාර්යෙන් දන්න අය නම් අලු කෙසෙල් බඩේ දෙන්නෙත් නැහැ. මොකද සෑහෙන ඒ තරම් වටිනවා. ඊට පස්සේ අපි මේක මෙන්න මේ ආකාරයට වංගෙඩිය දාලා කොටා ගන්න. කොටලා ඉවරලා ඔන්න බලන්න මම පෙන්නනම් ක්‍රමක්‍රමයෙන් කොටද්දි හැබැයි දුඹුරු පහට පැහැයක් උරු වෙනවා. කහට පැහැ. ඒ කියන්නේ මොකද සාමාන්‍යයෙන් කෙසෙල් කිරි ගෑවුනත් අපි ඇඳුමක ගොඩක් දුරට කහට ගහනවනේ. ඉතින් ඒ තමයි කහට ගතිය ගොඩක් වැඩි. ඒකින්ද බය වෙන්න එපා. මොකද ඖෂධ ගුණ වෙනසක් නැහැ. මොකද සුදු පාටට නැහැ මේක. ඒතුවන් ඔන්න බලන්න වංගෙඩියේ තියෙද්දිම කහට ගහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේක අරගෙන රෙදි කෑල්ලකට දාලා මේ වගේ රෙදි කෑල්ලකට දාලා ඉවරලා මිරිකලා ගන්න ඕන මුලින්ම ජුස ටික. මම ඔන්න බලන්න ජුස ටික මිරික ගන්න ඕනේ. ඉතින් රෙදි කෑල්ලත් ආපහු භාවිතා කරන්න බැරි වෙයි කහට හින්දා. ඉතින් ඒකෙන්ද බය වෙන්න එපා. හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න. අරගෙන ඊට පස්සේ මේකේ සාමාන්‍ය ප්‍රමාණය තියෙන මේස හැන්දෙන් 5ක්. අර පොඩි හැන්දනේ ලොකු මේස හැන්දෙන් 5ක් විතර ප්‍රමාණය. කියන්නේ අපිට හොඳට උගුරක් බොන්න කියලා හිතන්නකෝ. තේ කහට කෝප්පෙට දාලා අන්නේ ප්‍රමාණය හදාගන්න හොඳටම ඇති. ඉතින් ඊට පස්සේ ඔයාලගේ ගෑස්ට්‍රයිටිස් නැත්තම් අම්ල පිත්ත රෝගේ තවත් කවමදාවත් හැදෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් අදම මේ බෙහෙත් එක හදලා බිව්වොත් ඔයාලගේ ගෑස්ට්‍රික් නැත්තම් අම්ල පිත්ත රෝගේ අදින් පස්සේ හැදෙන්නේ නැහැ. ඔයාලත් අදම මේ වැඩේ කරලා බලන්න.